ඉතින් කොහොමද ඉතින් කාලට පස්සේ මම හිතන්නේ YouTube එකේ අලුත් පෝස්ට් කාඩ් වීඩියෝ එකක් මම කරන්න. ඉතින් මේ පෝස්ට් කාඩ් වීඩියෝ ටික වෙනස්. අත්‍තරමකුත් මම හිතන්නේ මේ සීරීස් එක මේ සෝෂල් මීඩියා සම්බන්ධයෙන් කරන පෝස්ට් කාඩ් වීඩියෝ සීරීස් එක. ඉතින් ඇත්තටම කිව්වොත් ටිකක් විතර වෙනස් ඇත්තටම සීරීස් එක. ඉතින් අපි කතා කරමු අද TikTok ගැන. ඉතින් TikTok සාමාන්‍යයෙන් කතා කරොත් ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන් මේ සෝෂල් මීඩියා ගැන මේ එපිසෝඩ් එකේ ඇත්තටම කිව්වොත්. ඉතින් කතා කරමු නම් මේ ගැන ඈ. හරි. මුලින්ම TikTok කියන්නේ මොකක්ද කියලා අපි හොයාගෙන ඉන්න ඕන. TikTok කියන්නේ අතක Binance එකෙන් ආපු දෙයක්. Binance කියන කම්පැනියෙන් අපිට ඕනිම චයිනා වලින් ආපු දෙයක්. ඉතින් මේකට සාමාන්‍ය විරුද්ධත් වුණා USA එක අතරකුත් ඇමරිකා එක්සත් ජනපදයෙන්ුත් මේකට මේ විරුද්ධත් වෙනවා. අතරම කිව්වොත් මේ Binance එකෙන් ආපු මේ TikTok කියන ඇප්ලිකේෂන් එක. මොකද එයාලගේ තියෙනවනේ. ඔයාලා දන්නවනේ කොහොමද මේ එයාලගේ තියෙන එක කතා ටිකක් තියෙනවා. මොකද ඇමරිකාවේ සමහර තොරතුරු ලීක් වෙයි කියලා තියෙනවා. ඉතින් ඒක නිසා සෝෂල් මීඩියා වශයෙන් TikTok කියන ඇප්ලිකේෂන් එක US එකේ තහනම් කරන්න යනවා. ඉතින් ඔය දැන් වර්තමානයේකට මම මතකයි ආයෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් තකෝ ඇමරිකන් ජනාධිපති වෙලා ඉන්නේ. ඉතින් එයා වර්තමාන ජනාධිපති විදිහට එයා ආයෙ TikTok කියන TikTok කියන සෝෂල් මීඩියා එක ආයෙ එයාලා ගන්නවා. ඉතින් අතරකම මේ TikTok කියන එක කොහොමද මේ හැදිලා තියෙන්නේ? TikTok කියන්නේ ඇත්තරම කිව්වොත් මේක සරලව කියන්නම් මම ඔයාලට සෝෂල් මීඩියා එක තමයි කොහොමද. ඉතින් සෝෂල් මීඩියා උනාට මේක ගොඩක්ම ආවේ ෂෝට් වීඩියෝ කන්ටෙන්ට් එකක් විදියට. ඒ කියන්නේ සරලව ගොත් කෙටි වීඩියෝ සදන්දයි මේක තියෙන. ඊට පස්සේ පසු කාලේන මේකට තරංකාරීත්වය දෙන්න නිසා YouTube එකනොත් හැදුනා YouTube ෂෝට් කියලා දෙයක්. ඉතින් කොහොම හරි මේක ඔයාලට බලා ගන්න පුළුවන් බිලියන ට්‍රිලියන ගණන් මේ TikTok ඇප්ලිකේෂන් එක යූස් කරනවා. කතාව කිව්වොත්. ඉතින් ගොඩක් දෙනෙක්ට මේක earning කරන්නත් පුළුවන් වෙලා දෙන සමහර කට්ටියට හොඳ powerful content දාලා likes follows ඒ වගේම verification ticks ඒ හැමදේම මේකේ දාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම ඕන්න ඔයාලට උදාහරණයක් දෙන්න. මම සාමාන්‍යයෙන් මම social media හැම application එකක use කරනවා. ඉතින් ඔයාලට කියන්න ගියේ නැතුණාට මම හැම social media application එකම use කරනවා. ඉතින් අපි වෙනම පොඩි මේ configuration එක කරගන්න ඕන නිසා අපි කට්ටිය එකතු වෙලා කරපු group එකක් තිබුණා. ඉතින් අපි ඒ group එකේ කතා කරන ගොඩක් දේවල් තිබුණා. ඉතින් ඒ ගෲප් එක පොඩ්ඩක් උඩටම ගියාම කියන්නේ මට වෙච්ච දෙයක් කියන්නම්. මොන්න මගේ account කියන්නේ මගේ නමින් fake account එකක් ඇදලා. ඉතින් මම ගොඩක් එදාට බැලුවේ මොකද්ද මේ හේතුව කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම හදන්න පුළුවන්. ඇත්තට ඉතින් මට මේ කිව්ව අයියගෙන් තමයි මට admin ඒ අයියා තමයි කිව්වා ඔයාලට ඕන verification tick එක අපිට request කරලා ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් එහෙම ගන්න පුළුවන්. දවස් 30ක් විතර ඉන්න ඕනේ අපි ඒකට මේ request කරාට පස්සේ මේ verification tick එක වැටෙන්න. අපි ඒ කතාව ඇත්තකට යමු. TikTok ගැන කතා කරන ආපු වෙලාවේ ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි USA වලින් අපිට මේ USA එකේ අපිට VPN එකක් දාගෙන ගොඩක් වෙලාවට මේ TikTok account හදන්න පුළුවන්ද කියලා දේ. ඇත්තටමකොත් ඔව් අපිට ගොඩක් වෙලාවට TikTok account හදන්න පුළුවන්. ඉතින් මේ මම මට chat එක පෙන්නන්න ඉතින් මොකද මේක voice එකක් කියන නිසානේ මේ post card එක ගන්න. ඒක නිසා අපට chat එක පෙන්නන්න විදියක් නැහැ. දැන් හොඳට කියන්න පුළුවන් මට මේ chat එක පෙන්නුවා. කොහොම හරි මේ කියන්න ඕන අපිට සාමාන්‍යයෙන් USA VPN එක යූස් කරා නම් මේ අපිට USA account එක කරහා ගිහිල්ලා කියන්නේ USA account එක අපි හදුවොත් අපිට සාමාන්‍යයෙන් earning කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි සාමාන්‍ය YouTube එකේ වගේ ඔයාලා දන්නවා ඇති monetization tab එක 4000කුයි සබ්ලා 1000ක් කම්ප්ලීට් වුණාට පස්සේ අපිට YouTube මොකද්ද partner program එකට අපි join වෙන්න පුළුවන්. ඒ වගේම TikTok එකෙත් ඒ option එක අපිට දීලා තියෙනවා. USA ඉන්න හැට විතරයි. ඒ කියන්නේ foreign countries වලට. ඉතින් සාර්ලෝකත් දැනට මම දන්න තරම ශ්‍රී ලංකාවෙන් වලට නම් නැහැ ඒක. ඉතින් කොහොම හරි අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි අපිට මේක ලංකාවට එයි කියලා මම හිතනවා. TikTok එකේ අපිට මේ අර YouTube එකේ වීඩියෝස් බලලා වගේ අපිට TikTok එකේ වීඩියෝස් බලලා ගන්නට ලයික්ස් කරන ගන්නට කමෙන්ට් නෑ views like වලට විතරක් අර මේ සල්ලි කියන ඔප්ෂන් එකත් මම හිතනවා ඉදිරියේදී TikTok එක බලා ගන්න පුළුවන් වෙයි කියලා. අනික ගොඩක් වෙලාවට මම නම් කියන්නේ ඔයා අලුතෙන්ම සෝෂල් මීඩියාස් වලට එන කෙනෙක්. සරලව කිව්වොත් ඔයා අලුතෙන්ම සෝෂල් මීඩියා වලට එනවනම් මොනවා හරි කන්ටෙන්ට් එකක් කරන්න හරි නැත්නම් මොන මගුලකට කම කරේ මීම්ස් වලට හරි නැත්නම් අපි වගේ ටෙක් এডুকেෂන් e-money bloggings ඒ වගේ බ්ලොග්ස් කරන එන කට්ටිය න අනිවාර්යයෙන්ම ඔයාලා හයි රෙකමන්ඩ් කරනවා TikTok කියන ඇප්ලිකේෂන් එක. මොකද TikTok කියන ඇප්ලිකේෂන් එකේ මාර වැඩක් කරගන්න පුළුවන්. හරිද? හරියට වැඩක් කරොත් මාර විදිහේ වැඩක් කරගන්න පුළුවන් මේ TikTok කියන ඇප්ලිකේෂන් එකේ. ඉතින් TikTok කියන ඇප්ලිකේෂන් එක ගැන කතා කරොත් දැන් ගොඩක් රූපවාහිනි වල ගොඩක් TV channels ගත්තොත්
බර ගානක් විතර තියෙනවා. දැන් අපි එක උදාහරණයක් X කියන TV channel එක ගත්තොත් X1 X2 X3 අර එහෙම කියලා channels දැන් තියෙනවා TikTok එකේ. ගොඩක් වෙලාවට එහෙම බලා ගන්න පුළුවන්. ඒ මොකද TikTok කියන application එකකින් සෑහෙන දුරකට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් අලුතෙන් මේ ෆීල්ඩ් එකට ඉන්න ගොඩක් දෙනෙක් TikTok කියන application use කරන්නේ. අර මම කලින් කරේ මේක බිලියන් ට්‍රිලියන ගාණක් විතර මේක download කරලා තින්නම් මේ TikTok කියන application එක. TikTok Studio ඒ වගේම TikTok live stream කරන කට්ටිය වෙනම ඉන්නවා. ඊට පස්සේ live stream කරන එක කියන්න ඕනේ මෙතනදී TikTok ගැන අපි කතා කරන්න හදපු වෙලාවෙම TikTok කියන application එක live stream කරන්න පුළුවන්. අනිව only followers 1000ක් ඇදුනට පස්සේ අපිට පුළුවන් live stream කරන්න. ඉතින් අපිට එතන earning එකක් ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. මේ earning එක ගන්න එකත් මම දැන් කියන්නම්. මොකද මගෙන් කටින් පැනපු නිසා ඒකට hina වෙන්න එපා. හරිද බලන්න. කොහොම හරි මේ earning එක ගන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි කලින් USA වලින් VPN එකක් දාගෙන අපිට ගියොත් ඔයාලට USA වලින් VPN දාලා account එකක් හැදුවොත් ඔයාලට පුළුවන් ඔයා දාන ඕනි වීඩියෝ එකට views 1000ක් ගියාට අපට මතක හැටියට views 1000ක් තමයි මට මතක හැටියට ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ කොහොම හරි මම දල වශයෙන් මම කියන්නේ views 1000ක් ගියාට පස්සේ අපිට earning එකක් දෙනවා. ඉතින් ඒක ඔයාලට ගන්නත් පුළුවන්. ඒ වගේම likes කරන ගානටත් ඔයාලට ගානක් ගන්න පුළුවන්. ඉතින් අපේ community group එකේ කතා කරනවා. ඉතින් community group එක කියන්නේ ගොඩක් වෙලාවට අපි මමත් ඒක ඇඩ්මින් කෙනෙක්. ඒතර ගොත් මේ ඒකේ ගොඩක් වෙලාවට කතා වෙන්නේ අපි social media ගැන තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. කියන්නේ TikTok එක විශේෂ application එක online industry එකට යන කට්ටිය ගැන අපි එතන කතා කරනවා. ඉතින් එතන අපි කතා වෙච්ච දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට මේ ඔයාලා ගොඩක් ප්‍රශ්න තමයි USA VPN එකක් දාගෙන අපි මේ කරන වැඩේ හරියනවද කියලා. ඇත්තටම කිව්වොත් ඔව් මේ වැඩේ හරියනවා. හරිද? හැබැයි ඒක හරියටම කරන්න ඕන. නැතුව බෑ. මොකද මේ USA කියන එකත් අර අපි පෙන්නන්න ඕනි අපි ඒ කන්ට්‍රි එකෙන්ම අපි මේ ඉන්නවා කියලා. හරිද? ඒක ලේසි නැහැ. ඉතින් මං හයි රෙකමන්ඩ් කරනවා ඔයාලා Pro VPN එක යූස් කරනවා කියලා සල්ලි ගෙවලා VPN එකක් ගන්න තමයි හයි රෙකමන්ඩ් කරනවා. ඉතින් සාමාන්‍ය ෆ්‍රී දෙන ඒවා තියෙනවා. මන්න ෆ්‍රී කියන ඒවා නම් ඉතරම මේ සජෙස්ට් කරන්නේ නැහැ. මොකද ඒලාවේ සමහර වෙලාවට එක ඉෂුස් වෙනවා. ඉතින් ඒක නිසා හයි රෙකමන්ඩ් කරනවා ඔයාලා සල්ලි දීලාම VPN එකක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒක ඉතින් ඔයාලගේ කැමැත්ත. මම ඒකට මුකුත් කර කියන්නේ නැහැ. ඉතින් මමත් US account එක මේකට use කරනවා. US account එක හදලා දෙන TikTok එකේ. ඉතින් මම ඉස්සරහට ඒක කියන්නම් මොකක්ද අපි දැන් මම ඒක ඉතර මේ continue කරගෙන නැහැ. සාමාන්‍ය officially SL audience කියන්නේ ශ්‍රී ලංකන් audience එක target කරලා කරන එක වෙනම එකක් තියෙනවා. ඉතින් අරක තාම මම ඉතර continue කරගෙන ගියේ නැහැ. ඉතින් ඉස්සරහට එකක් continue කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. කොහොම හරි ඔයාලට කියන්න ඕන වෙලා තියෙන්නේ earning එකක් ගන්න ඕන TikTok එකේ. TikTok කියන social media එක අතර ඔයාලා earning එකක් ගන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යයෙන්ම මම කිව්වා live stream වලින් ගිහිල්ලා ඔයාලට earning එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ live stream කරන කට්ටිය ඔයාලා දාන මම ඉතින්ලා TikTok එකේ live stream කරනවා. ඉතින් එතකොට ඔයාට බලා ගන්න පුළුවන් අපිට live වල ගිහම match play කරන ඉන්නවා. ඉතින් මමත් match දාන සල් තියෙනවා නැතුවලා තියෙනවා. කොහොම හරි TikTok එකේ match දාන වෙලාවට ඔයාලට පුළුවන් යටින් එන gift කියලා icon එක නැතන gift වලින් ගිහිල්ලා ඔයාලට gift ගහලා එතකොට එයාට වැටෙන coins කිව්ව සරලව කිව්වොත් සල්ලි තමයි. ලංකා මුදලින් මම හිතන්නේ coin එක රුපියල් මට බාර ඒ ගාන මට මතක නැහැ. නැත්තම් මම ඔයාලට මේ දැන් කියනවා. හරිද? මේ කොහොම හරි මේ coin එක හොඳ වර ගානක් විතර තියෙනවා මට මතක හැටියට. මේ ඕක ඔයාලට ඉස්සරහට කියන්න. අපි දිගටම මේ කන්ටිනියු කරනවා පෝස්ට්කාඩ් වීඩියෝස් මේ පෝස්ට්කාඩ් එපිසෝඩ් එක සෝෂල් මීඩියා ගැන අපි කතා කරන්න හදපු එකේ. කොහොම හරි මේ අපි කියන්න ඕන ඔයාලට කියන්න ඕනි කරන්නේ TikTok එකෙන් ගේමක් ගහනවා අනිවාර්යෙන් ගහපල්ලා කියලා තමයි කියන්න තියෙන්නේ. කොහොම මේ කියන්නේ TikTok එකේ ඔයාලට ගොඩක් හොඳ earning platforms තියෙනවා මේකේ. TikTok එකේ especially live stream ඊට පස්සේ views වලින් ඊට පස්සේ likes වලින් ඊට පස්සේ ඒ දේවල් කරලා හැබැයි ඔයාලට හොඳ දෙයක් මතක තියාගන්න කවදාකවත් ඔයා හදපු account එකක් buy කරන් දෙන්න එපා. ඒක හේතුවක් තියෙනවා. මොකද කරුමෙට කැරකිලා මේ හරියන අවස්ථාවක් තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් අපේ මගේ යාළුවෙක්ටත් එහෙම වෙලා තිනවා. අපි අර group එක කතා කරගත්ත අපේ group එක කතා වුණා. ඒ ගැන මේ කියන්නේ අපි කියන එකේ ඉන්නේ social media සම්බන්ධයෙන් හොඳ analyze කරන්න පුළුවන් කට්ටිය තමයි ඒකේ ඉන්නේ. ඉතින් මම ඇතුළුව මොකද මට අවුරුදු 4ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ කියන්නේ සෝෂල් මීඩියා සම්බන්ධව. ඉතින් මම තාම ඉගෙන ගන්න YouTube සම්බන්ධව සෝෂල් මීඩියා ඒ ඉතින් අපිත් එතන ඉගෙන ගන්න මමත් එතන ඉගෙන ගන්නවා තාම. ඉතින් කොහොම හරි ඒකනොත් කියලා තියෙනවා. ඇත්තට කිව්වොත් මේ දැන් ආව මැසේජ් එක මේ අපේ අර මම කලින් කිව්ව එකට
අපේ account එකක් මේ buy කරොත් වෙන කෙනෙක් දුන්නු කරුමෙන්ට කරකේලා ඒකම අපිට මේ හරි කියන්න අවස්ථාවක් තියෙනව නේද කියලා. ඇත්තටම කිව්වොත් ඔව් එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. කොහොම හරි ඒක තමයි මම කියන්නේ කරුමෙටවත් account එකක් කාටවත් දෙන්න එපා buy කරන් දෙන්න එපා. මොකද ඔයාගේ email එකයි password එක දාලා හදපු එක නම් කොයි වෙලාවකවත් දෙන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ ඔයාගේ phone number set කරලා නැත්නම් ඔයාගේ Apple ID එකකින් නැත්නම් Facebook එකකින් නැත්නම් ඔයා අපි කිව්වාගේ Gmail එකකින් log වෙලා හදපු එකක් නම් කොයිම වෙලාවකවත් දෙන්න යන්න එපා. හරිද? ඔයා වෙනම ඒ කියන්නේ අපි කියනවා නේද 10 minutes mail කියලා තියෙන්නේ. අන්න ඒ වගේකින් හදපු එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දීලා ලැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුමෙට කෝඩ් එකක් එවනවා. ඉතින් ඒ කෝඩ් එක ගන්න ඉතින් ඔයාලට sorry තමයි ඉතින් වෙන්නේ. ඒක අලුතෙන් account එකක් හදන්න ඕනි. ආයේ ඉතින් account එකක් හදන්න ඕන. ඉතින් ඒක කියලා වැඩක් නැහැ ඉතින්. ඉතින් ඒක නිසා කවදාකවත් account එකක් කාටවත් දෙන්න එපා. ඒක තමයි මට high recommend කරන්න තියෙන්නේ. ඒ කියන්නේ especially කියන්න තියෙන්නේ එන්න ඒ දේ තමයි මට. ඉතින් මොනවා තව කියන්න තියෙන කියලා තමයි මම මේ කල්පනා කරේ. ඉතින් කොහොම හරි අර කලින් කිව්වා වගේ earning කරන්න පුළුවන් විදිහ ගැන කතා කරොත් ඔයාලට live stream වලින් පුළුවන්. ඒ වගේම කලින් කිව්වා වගේම views වලිනුත් like වලිනුත් පුළුවන්. ඒ වගේම තව දෙයක් කියනවා TikTok account එකක් හදනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් audience එක. ඒ කියන්නේ ඔයා තමයි target කරනවා මොන audience එකටද ඔයා මේ වීඩියෝ එක දාන්නේ කියලා. ඒ කියන්නේ ඔයා account එක හදන්නේ TikTok account එක හදන්නේ ඔයා මොන audience එක target කරලාද කියලා තමයි ඔයා ඔළුවේ තියාගන්න ඕන. කියන්නේ ශ්‍රී ලංකන් audience එක target කරන කිසිම ප්‍රශ්න නැහැ. VPN මුකුත් ඕනේ නැහැ. ඉතින් ඔයා වැඩේ කරගෙන යන්න තියෙන. ඉතින් ඔයා USA foreign countries ගැන අපි කරලා ඉතාලි ඊට පස්සේ USA UK එක්සත් ජනපද ඊට පස්සේ ඇමරිකාව ඊට පස්සේ කලින් කිව්වා වගේම යුක්‍රේනය යුක්‍රේනයේ මේ දවස්වල යුද්ධ ඒ පැත්ත නිසා ඒක එච්චර නැහැ. යුක්‍රේන රුසියන් ඒ පැත්ත නැහැ. මොකද යුද්ධ ඒ කට්ටිය ඒක නිසා ඒක පැත්ත මේවට අදාළ කරගන්න එපා. ඉතින් ඔයාලා මේ කොහොම හරි foreign countries target කරලා කරනෝනේ VPN එක ලංකාවේ ඉඳන් කරනෝනේ VPN එක කරා ගොඩක් වැදගත්. මොකද ඔයාට මේ ඒතර හොඳ earning එක ගන්න පුළුවන් මේ USA foreign countries ඔයාලා use කරලා කරනවා නේද target කරලා කරනවා. ශ්‍රී ලංකන් සොලිනා ටිකක් විතර අමාරුයි. ටිකක් විතර කට්ට කන්න ඕන. ඒක ලංකාවෙන් වක් කරනවා live stream දාගන්නම ඕනි. live stream දාලා තමයි මොකක් හරි match එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒ දැන් විශේෂයෙන් මතක් කරලා තව මට අද මේ වීඩියෝ කරන්න record කරන්න කලින් හරිද මට Facebook message එකක් දැම්මා. ඉතින් thank you. ලොකු කමකට දන්නේ නැහැ මම කොහොමද දන්නවනේ මං ගැන. ඔයාලා වීඩියෝස් බලනකොට ඔයාලා දන්නවා. ඉතින් මගේ social medias එක ඉන්නකොට මගේ official Facebook එකත් එක ඉන්න කෙනෙක් දන්නවා මොන වගේ කෙනෙක්ද මම මොන වගේ චරිතයක්ද කියලා. ඉතින් කොහොම හරි මං එයාගේ නම කියන්නේ නැහැ පවුනේ නැත්තම් මං X කියලා නම් X කියන කෙනා මට මැසේජ් එකක් දානවා මචං උඹේ TikTok එකේ මේ නම කියපන්කෝ උඹේ කොච්චරද followers ලා ඉන්නවද කොච්චරද likes ඉන්නවද කියලා likes කොච්චරද තියනවද කියලා. ඇත්තටම කිව්වොත් මම කිව්වා කෙලින්ම මගේ likes 5.1k මේ නෝ recording කරන time එකේදී ඒ කියන්නේ අද record කරන්නේ වඩින වෙලාවලු අද දවස් 7 ඒ කියන්නේ මාර්තු 7 හොඳේ. ඉතින් උදේ කියන්නේ දවල් වගේ තමයි time එක මට කියන message එක ආවේ. ඉතින් like කොහමද මගේ 5.1ක් විතර තියෙනවා. ඒ කියන්නේ 5100ක් විතර තමයි මට මතකයි likes දින කියලා මං කිව්වේ. ඉතින් followers ලා කොයි එකක් විතර ඉන්නවා මං කිව්වා normally 1000ක් 1k විතර අහලා තියෙනවා කියලා කිව්වා. 1000කුයි තව 6කුයි වගේ ඇත්ත කියලා මං කිව්වේ. ඉතින් මට එයා කිව්වා ඉෂාන් පේ මොකද්ද මට පිටර page එක මීටර නැහැ. ඉතින් x මං එයා උදාහරණයක් මං කියන්නේ x කියලා x page කියලා search කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මගේ page එක. මගේ page එකේ 15k හරි 18k ඉඳලා likes දිනවා 2k followers ලා ඉන්නවා කියලා. අන්තිර ගිහිල්ලා බලනකොට ඒ කිසිම දෙයක් නැහැ. මොකද මිනිහාගේ profile එක lock කරලා ඉතින් මම කියනවා හරියටම content එක කරන කිසි ඔයාලා profile hide කරලා තියන්න එපා. මොකද profile hide කරලා තියනවා කියන්නේ ඔයා මොකක් හරි දෙයක් හංගනවා. හරිද? හැම දෙයක්ම public කරන්න. එතකොට තමයි social media එකක් ඇතුලේ ඔයාට success වෙන්න පුළුවන්. එනේ මේ TikTok කියන application එකක් ඇතුලේ success වෙන්න පුළුවන්. අනිවාර්යෙන් තව දෙයක් තියෙනවා. ඒ තමයි public කරා විතරක් මදි. ඔයාගේ account එක business account එකක් කරන්න ඕන. ඒකට business account එකක් කරපුවේ වාසියක් කියන්න. ඔයාට ඕනි product එකක් ඒ කියන්නේ දැනකො දැන් බිස්නස් කරනවනේ ඔය හිතන ඔයි නැත්තම් ඔයා කම්පියුටර් ෂොප් එකක් වගේ එකක් කරනවා නම් එතකොට ඔයාට පුළුවන් බිස්නස් කියන කැටගරි එකේ
මේ ඔයාලට වෙනම ටූල් එකක් එනවා මේ ඔයාලට පුළුවන් ස්ටොක් එකක් එතන හදාගන්න අපි සරලව WhatsApp එකේ WhatsApp business එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කියන්නේ දැන් මේ මම ෆෝන් එක ගත්තේ ළඟ තියෙන නිසා මම එහෙම කිව්ව බලා ගන්න පුළුවන් කියලා. අපිට පුළුවන් එතන ගොත් මේ කැටගරි කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම TikTok එකෙත් අපිට කැටගරි කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට පුළුවන් ඔයගේ දේවල් ටික දාලා මේ ඔයාලට වැඩක් කරගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් business account එකක් හදාගන්න. හැබැයි තව ඒකේ අවශ්‍යයක් තියෙනවා. ඉතින් ඔයාගේ personal account එක නෑ. ඉතින් ඔයාගේ personal account එක නා. හැබැයි ඔයා save කරන සින්දු ඊට පස්සේ save කරන සින්දු විශේෂයෙන්ම ඔයකේ clips තියෙනවනේ දැන් මේකට TikTok එකේ trending යන සින්දු තියෙනවනේ. ඉතින් ඒ දේවල් save කරලා වැඩක් නෑ. මොකද ඒවා ඔයාට පෙන්වන්නේ නැහැ. ඒක නිසා තමයි පොඩි අවුලකුත් තියෙනවා. ඉතින් කොහොම හරි ඔයාට ඉතින් ගැළපෙන විදිහක් බලලා ඔයා ඒක කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු. ඉතින් අනිවාර්යෙන් තවත් දිගට කතා කරන්න පුළුවන් මේ TikTok කියන ඇප්ලිකේෂන් එක කතා කරොත්. ඉතින් TikTok කියන ඇප්ලිකේෂන් තවත් කතා කරන්නම් තව පොඩි ෂෝට් එකක් දෙන්නම්. ඔයාලා TikTok කියන ඇප්ලිකේෂන් එක එනවනම් මම හරි කැමති මේ ටීනේජර්ස්ලට කියන්නේ අවුරුදු 16 මුඩ 16ත් 20ත් අතර ඉන්න කට්ටියටම හරි කැමති. sorry 15ත් 20ත් අතර ඉන්න කට්ටියටම හරි කැමති. මොකද එයාලා කට්ටියකට මාරම ජෙනරේෂන් කියන්නේ එයාලගේ ජෙනරේෂන් එක කියන්නේ මමත් ඒ ජෙනරේෂන් අයිති ඒ වුණත් මම මේ කියන්නේ එයාලගේ පට්ට විදිහට එක දේවල් තියෙන එයාලා ගොල්ලුවේ මම කියන්නේ විශේෂයෙන් ඒ වගේ කට්ටිය සෝෂල් මීඩියාස් accounts එහෙම බලනවා ඒක බැලුවට වැඩක් නැහැ සමහර කට්ටියගේ accounts lock කරලා අපිට යන්න බෑ හැබැයි වැඩක් නැහැ ඒ කියන්නේ අපිට ඒකනේ friend list එක දැම්මට පස්සේ බලන්න පුළුවන් ඒ වුණත් එහෙම බැලුවාම මට දැනෙන්නේ නැහැ හරිද අර එවලෙන් බැලෙන්න ඕනි මට සාමාන්‍යයෙන් ඉතින් හැබැයි එහෙම වුණත් එයාලේ කන්ටෙන්ට් එකේ පට්ට ගති. ඉතින් ඒක මං හයි රෙකමන්ඩ් කරන දෙයක්. ඒ කියන්නේ මං හරි කැමති ඒ ඒජ් එකට. හරිද? ඒ කියන්නේ ටීනේජර්ස්ලාට මං කැමති. ඒ කියන්නේ ඉතින් එයාලගේ කන්ටෙන්ට්ස් එහෙම බැලුවම මාර ගතියක් තියෙනවා. ඉතින් මට මේ ළඟදී මගෙන් ඇහුවා අක්කා කෙනෙක්. හරිද? මං ඕනනම් මැසේජ් එක කියන්නම්. ඒ අක්කා ඇහුවේ මම ෂෝට් විදිහට කියන්නම් ඒ අක්කා ඇහුවේ කොහොමද මල්ලි අපි TikTok account එකක් හදනවා එතකොට කොහොමද අපිට earning එකක් එන්නේ කොහොමද අපි මේ වැඩේ කරන්නේ ඒ වගේ ගොඩක් දේවල් ඇහුවා ඉතින් මේක නිසා තමයි මම මේ වීඩියෝ මේ sorry post card වීඩියෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරන්නේ මොකද මේ ඒ ගොඩක් දෙනෙක් අහන නිසා මට හරි කරදරයි ඒ නිසා තමයි මම වීඩියෝ එකක් කරලා දාන්නේ කොහොම හරි මේ ඒ අක්කලත් එක්කම පින් සිද්ධ වෙන්න ඕනේ මට මේ අයිඩියා එකක් දුන්නට මේ කොහොම හරි කියන්න මේ ඔයාලට බලන් ඉන්න අහගෙන ඉන්න ඕනි කෙනෙක්ට මං කියන්න ඔයාලට සෝෂල් මීඩියා එකේ ඕනි විදිහට account එකක් හදන්න පුළුවන්. ඉතින් USA හරි මම කලින් කිව්වනේ අපි එතන ඉන්නවා කියලා විතරයි එයාලට පෙන්වන්න ඕන. හරිද? ඉතින් එයාලට පෙන්වන්න විතරයි ඕනි අපි මෙතන මේ ලොකේෂන් එක අපි හිතමු නිව්යෝක් වල අපි ඉන්නවා කියලා විතර අපිට පෙන්වන්න ඕනි. ඒ කියන්නේ TikTok කියන මේ සමාගමට කියන Binance කියන සමාගමට අපි පෙන්වන්න ඕනි අපි USA එකේ ඉන්නවා කියලා. නැත්තම් චයිනා එකේ හරි ඉන්නවා කියලා අපි පෙන්වන්න ඕන. චයිනා තමයි ගොඩක් මම නම් හයි රෙකමන්ඩ් චයිනා හරි චීනේ. චීනේනේ චයිනා කියන්නේ මං හිතන විදිය හරි නා කමෙන්ට් එකක් දාන්න චයිනා චීනේද මොකක්ද කමන්නේ. කොහොමද ෆොරෙන් කන්ට්‍රීස් එක ගොඩක්ම Binance ආයි චීනෙන්නේ. චීන නිසා චීන ගොඩක් කරලා යූස් කරන්න. ඉතින් පොඩ්ඩක් අකුරු ලැන්ග්වේජ් එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙයි චයිනා මේකක් ආවොත් මේ කොහොම හරි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා චයිනා එක වගේ යූස් කරගත්ත ගොඩක් හොඳයි. මොකද චයිනා එක වැඩක් කරගන්න පුළුවන්. ඉතින් අර මේඩ් ඉන් චයිනා කියලා ගහගෙන ගොඩක් ප්‍රොඩක්ට්ස් වල ඉතින් ඒ වුණත් වැඩක් නැහැ සමහර වෙලාවට කැඩෙනවා හුට පටස් වෙනවානේ ඉතින් මම මේ ගත්ත TikTok රින් එකත් එහෙම දෙයක් තමයි මේඩ් ඉන් චයිනා ඉතින් ඒක එක කකුලක් හුටස් ගාලා කියා යන්න ඉතින් ඒක අපි ඒකන මම ඒකන පස්සේ කියන්නම් මේ බ්ලොග් එකක් කරන කාලෙට කොහොම හරි මේ කියන දේ අපි මේ සෝෂල් මීඩියා එකට එනවනම් අනිවාර්යෙන් වැඩක් කරන්න බලාගෙනම එන්න ඕනේ සෝෂල් මීඩියා නිකන් ඕරු accounts හදාගෙන ඉන්න එපා මේ 2025 අවුරුද්ද කියන්නේ කන්ටෙන්ට්ස් ලගේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලගේම අවුරුද්ද මම හැමදෙස්සම කියන දෙයක් තමයි මම හිතන්නේ මගේ වීඩියෝස් බලලා කෙනෙක් දන්නවා මේ 2025 2024 මේ ඉස්සරහට එන ජෙනරේෂන් එකත් එක්ක කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලගේම අවුරුද්ද අපිට හිතාගන්න බෑ මොනවද කරන්නේ මොන වගේ වීඩියෝ එකක්ද දෙන්න ඕන කියලා අර අයිඩියා එකක් ගන්න අමාරුයි ඒ තරමටම YouTube එකේ වීඩියෝස් TikTok එකේ වීඩියෝස් ෂෝට් විදියට තියෙනවා දැන් ගොඩක් වෙලාවට බලන්නේ ෂෝට් වීඩියෝස් මොකද අර බස් එකේ යන්න එන වෙලාවට විශේෂයෙන්ම අර බැලෙන්නේ නැහැ ලෝන් වීඩියෝ එක විශේෂයෙන් බලන්නේ නැහැ හරිද එක්ක බස් එකේ අපි ගොඩක් වෙලා මමත් ඇත්තටම විශේෂයෙන් මම ෂෝට් වීඩියෝ එක බැලෙන්නේ ඔය මම ඉගෙන ගන්න කාලේ මම එතකොට මම වෘත්තීය පුහුණුවට යනවා
එතකොට මටත් බස් එකේ එන්න යනකොට මටත් සිරාටම කිව්වොත් මටත් ෂෝට් වීඩියෝස් තමයි ගොඩක් වෙලාට බැලෙන්නේ. ඉතින් TikTok එකේ ස්පෙෂලි ඒ වගේම YouTube එකේ ස්පෙෂලි ඉතින් ඒක නිසා අපි එයාට කියන්නේ අපි ඒතකොට දවල් කරන්නේ කොහොමද දන්නවනේ ෂෝට් වීඩියෝස් කියලා බැලෙන්නේ කියලා. ඒක නිසා ඔයා දැනගන්න ඕනි අපි මොන වගේ ඔඩියන්ස් එක ටාගට් කරලා මොන වගේ ජෙනරේෂන් එකක්ද ටාගට් කරන්නේ ඒ දේ ඔයා හොදාගන්න. ඒතකොට ඒ කියන්නේ අයිඩියක් ගන්නවා TikTok Studio කියලා ඇප් එක TikTok Studio කියලා ඇප්ලිකේෂන් එක තියෙනවා. ඉතින් ඒ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් APK ෆයිල් එකක් නෙවෙයි. ඔයාලට Google Play Store iPhone එකකින් ගියනවා නම් App Store එකකින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. කොච්චර දෙනෙක් ඔයාගේ ඔඩියන්ස් එක කොයි දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ මොන ජෙනරේෂන් එකකින්ද ඇවිල්ලා තින්නේ? මොන කන්ට්‍රීස් වලින්ද ඇවිල්ලා තින්නේ? ඒ වගේ ගොඩක් ඔයාලට අයිඩියාස් ගන්න පුළුවන් මේ TikTok Studio කියන ඇප්ලිකේෂන් එකේ. ඉතින් මං හිතන්නේ නැහැ ගොඩක් දෙනෙක් මේ TikTok Studio කියන ඇප්ලිකේෂන් දන්නවද කියලාවත්. ඉතින් මම නම් කියන්නේ හයි රෙකමන්ඩ් කරනවා මේ TikTok Studio ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මොකද ඔයාට හරිද ඔයාට මේකේ මාර වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේක නිකන් ඔය හිතනවා නිකන් මේ බෝල ගෙඩියක් දැන් හිතන්න කවර ගෙඩියට බෝලයක් දෙනවා. හරි නැත්නම් ඇපල් ගෙඩියක් දෙනවා. අපි සරලව ඇපල් ගෙඩියක් දෙනවා. මට මේක කන්න තේරෙන්නේ නැහැ. එයා කපලා දෙනවා. දැන් මං කන්න දන්නේ නැහැ කියලොත් ඒ කවන්න පුළුවන්ද? බෑනේ. මෙන්න විදිහට තමයි කන්නේ කියලා කියන විතරනේ අපිට පුළුවන්. අන්න ඒ වගේ ඔයත් දැනගන්න ඕන සෝෂල් මීඩියා ඇතුලේ කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ වගේම කරන්න බැරි දේවල් තුන. හැබැයි ගොඩක් තිරට මම දැකපු දේ තමයි නෙගටිව් වගේ දේවල් තමයි ගොඩක් වෙලාට මේ TikTok අනිකුත් හැම සෝෂල් මීඩියා ඇතුලේම යන්නේ වෛරල් වෙන්නේ. ඉතින් ඒක නිසා මම නම් හිතනවා ගොඩක් වෙලාට නෙගටිව් වගේ දේවල් දාන්න පොසිටිව් වගේ දේවල් ටිකක් දාන්න. හරිද? මුල් අවුරුදු ටිකේ නම් පොඩ්ඩක් නෙගටිව් වගේ දේවල් දාලා පොඩ්ඩක් විතර රීච් එක හදාගන්න. ඊට පස්සේ පොසිටිව් වගේ දේවල් ටික දාලා ඊට පස්සේ ඔයාලා අයිඩියා එකක් ගන්න මොකද්ද කරන්න ඕනි කියලා. ඉතින් එදින විශේෂයෙන් මතක් කරන් තියෙන්නේ. ඉතින් thank you so much. ඇත්තටම කිව්වොත් මේ එපිසෝඩ් එකක් අහගෙන හිටපු ඔයාලා හැමෝටම. ඉතින් TikTok එක ගැන මම ගොඩක් දේවල් කියන්නද කියලා මම හිතන මේ කයියේදී. ඉතින් මේ කුප්පිය මම සරලව කියන්නම් මේ කුප්පියේදී ඔයාලා TikTok ගැන මාර විදියට අයිඩියා ගන්න. ඉස්සරහට කියදන කොහොම අපි YouTube එකේ, Facebook එකේ, Instagram එකේ අනිකුත් හැම සෝෂල් මීඩියා එකක් ඇතුළෙම අපි කොහොමද වෛරල් වෙන්නේ? ඒ වගේ දේවල් ටිකක් මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ සෝෂල් මීඩියා එක ඇතුලේ අපි වෛරල් කරන්න පුළුවන්. වෛරල් කරන්න පුළුවන් කන්ටෙන්ට් හදන්නේ කොහොමද? ඒ වගේම වෛරල් යන විදිහේ මොනවද අපි කරන්න ඕනි? මොන වගේ ටැග්ස්ද යූස් කරන්න ඕනි? මොනවද කරන්න ඕනි කියලා A to Z මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද අපි මේ සෝෂල් මීඩියා ඇතුලේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අනිවාර්යෙන් මේ එපිසෝඩ් එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේ අපි next week එකෙත් ආයෙ හම්බෙමු කියන්නේ ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙන බලාපොරොත්තුයි. අදට මේකට අපි තිත තියන මේ කුප්පියට එහෙනම් මේ කුප්පියට මම තිත තියනවා එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.